මේ අප්‍රේල් 13 වෙනිදා. මං අප්‍රේල් මාසේ අනිත් දවස්වලට වඩා මං හිතන විදිහට අප්‍රේල් 13 වෙනිදා වෙනවට කැමති. අවුරුද්දක්ම බලාගෙන ඉන්නවා ඊළඟ අවුරුද්දේ අප්‍රේල් 13 එනකම්. ඒ මොකද කියනවා නම් දැන් අවුරුදු 2-3ක් විතර ඉඳන් මං අප්‍රේල් 13 වෙනිදා ගොඩක් විශේෂ වැඩකට වෙන් කරගෙන ඉන්නවා. ඒක තමයි ගිය අවුරුද්ද පුරාවටම. ඒ කියන්නේ ඊට කලින් අවුරුද්ද පුරාවටම මාත් එක්ක මගේ ව්‍යාපාරයත් එක්ක අපිත් එක්ක ගොඩක් ළඟින් හිටපු අපිට ගොඩක් වටින කිහිප දෙනෙක්ට ඒගොල්ලන්ට ස්තුතියි කියන්න තමයි මම මේ දවස වෙන් කරගෙන ඉන්නේ. ඉතින් මුලින්ම ඊට කලින් ගෙදරට ගන්න ඕනි බඩු වගේක් තිබිලා ඒ ටික ගන්න අපි දෙන්න ටවුන් එකට ගියා. ඒ ගිහින් ඇවිල්ලා තමයි මම ඒගොල්ලන්ට මගේ අතින්ම හදන මෙන්න මේ කේක් ටික හදන්න පටන් ගත්තේ. කේක් ටික ඔක්කොම එදා පාන්දරයි කලින් දවසේ රෑයි හදලා නිවෙන්න තියලා ගියේ. එතකොට මට ආපු ගමන් තිබ්බේ කේක් ටික අයිසිං කරන්න විතරයි. ගොඩක් අලුත් කේක් එදාම හදපු කේක් දෙන්න තියෙනවා නම් ඉතින් කාට හරි ගොඩක් හොඳයිනේ. මොකද එතකොට ඒවා පරණ වෙලා නැහැ පොඩ්ඩක්වත්. අලුත් පිට හරිම රසට තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ විදිහට කේක් ටික ඔක්කොම එකම වගේ අයිසිං කරගෙන අපි දෙන්න කේක් ටික බෙදන්න පටන් ගත්තා. ගොඩක් කලින් යන්නම් කියලා හිතියට වැඩ ගොඩක් තිබ්බු හින්දා ඉතින් යද්දි ගෙදරින් යනකොටම රෑ 7ත් පහු වෙලා. මුලින්ම අපේ ගෙවල් ළඟම තියෙන අපේ එක පන්සලකට ගියා. එතනින් තමයි පටන් ගත්තේ. ඊට පස්සේ අපේ සර් කෙනෙක්ව බලන්න ගියා. ඊට පස්සේ අපේ අනිත් පන්සලට ගියා. ওই විදිහට ගිය අවුරුද්ද පුරාවටම අපි දෙන්නගේ ව්‍යාපාර, ඒ වගේම අපි දෙන්නගේ ජීවිතය අපිත් එක්ක ළඟින්ම හිටපු පොඩි පිරිසකට මෙන්න මේ පුංචි තෑග්ග අපිට දෙන්න පුළුවන් වුණා. ඉතින් මේ වැඩේට මම හරිම කැමතියි. මොකද ඒගොල්ලෝ හින්දා තමයි අද අපි දෙන්න මේ විදිහට ඉන්නේ කියන එක මම හැම වෙලේම විශ්වාස කරනවා. අපේ ජීවිතේට සතුට සැනසීම මේ හැමදේම ලැබෙන්න අපි ආශ්‍රය කරන අපි ළඟින් ඉන්න මිනිස්සුත් ගොඩක් බලපානවා කියන එක මම ගොඩක් විශ්වාස කරන කෙනෙක්. ඉතින් ඒ හින්දා මට හරිම සතුටුයි අලුත් අවුරුද්ද උදා වෙන්න කලින් මේගොල්ලන්ට ගිය අවුරුද්ද පුරාවටම අපිත් එක්ක හිටියට ගොඩක් ස්තුතියි කියලා එන අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා මේ පුංචි තෑග්ග දෙන්න පුළුවන් වෙච්ච එකට. ඉතින් ওই විදිහට කේක් ටික ඔක්කොම බෙදලා ගෙදර එනකොට රෑ 12:00 විතර වුණා. කොච්චර මහන්සි වුණත් මේ වැඩේට මං හරිම කැමතියි. ඊළඟ අවුරුද්දේ 13 වෙනිදා වෙනකම් මම බලාගෙන ඉන්නවා. ඒ වගේම තවත් කීප දෙනෙකුට ස්තුතියි කියන්න.